ආයිබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති මම නිෂාදි බණ්ඩාරනායක මම චමින්ද ගුණරත්න මද්‍රව්‍ය සමාජගත වීම ක්‍රමානුකූලව මර්ධනය කරමින් පූර්ණ නිවාරණ සැලැස්මක් සකස් කරන්නයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. මද්‍රව්‍ය නිවාරණ විශේෂ ජාතික වැඩපිළිවෙල පිළිබඳව අරලියගහ මන්දිරයේදී ඊයේ සවස පැවති සාකච්ඡාවකදී එම උපදෙස් දෙනු ලැබිය. මද්‍රව්‍ය ආනයනය ව්‍යාප්තිය හා පාසල් ළමයින් මත්කුඩු බාබුල් මෝදක මත්පිති ආදියට ඇබ්බැහිවීම වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණා. සැලැස්ම සකස් කොට ක්‍රියාවට නැංවීමේ විශේෂ කමිටුවක්ද පත් කෙරේ. මද්‍රව්‍ය මැඩලීමේ නීති රීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. මද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනය කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මතට තිත වැඩසටහන යටතේ පසුගිය කාලේ මද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කෙරෙනා. පසුගිය වසරේ පමණ හෙරොයින් කිලෝග්‍රෑම් 316ක් පොලිස් භාරයට ගනු ලැබිය. 23215 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. මධ්‍යසාර ලීටර් 40 කෝටියකට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයටගෙන ලක්ෂයකට ආසන්න පිරිසකට එරෙහිව නඩු පවරා ඇත. අත්අඩංගුවටගත් ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 80000 ඉක්මවා තිබේ. මද්‍රව්‍ය රට තුළට රැගෙන ඒම වැළැක්වීමට රේගු පරීක්ෂණ සඳහා නවීන තාක්ෂණ උපකරණ කඩිනමින් භාවිත කරන්නයිද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය. පාසල් ආසන්නයේ බාබුල් මෝදක සහ සින්තටික් මද්‍රව්‍ය අලෙවි කරන්නන්ට එරෙහිව හදිසි වැටලීම් පුළුල් කළ යුතුය. පාසල් අවට ගැවසෙන නාඳුනන අය ගැනද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. නව වැඩපිළිවෙල උදෙසා සිවිල් ආරක්ෂක කමිටුද බලාත්මක කෙරේ. වැඩසටහනට ප්‍රජා දායකත්වය ලබා ගැනීම අරමුණයි. අග්‍රාමාත්‍ය දීමෝජාරත්න මහතාද මෛත්‍රීපාල සිරිසේන තිස්ස කරල්ලියද්ද බැසිල් රාජපක්ෂ චන්ද්‍රසිරි ගජදුර යන අමාත්‍යවරුද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සිරරත්න මහතුරුද ආරක්ෂකාංශ නිලධාරීහුද සාකච්ඡාවට සහභාගී වූහ. බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය මාර්තු 29 වෙනි දින පැවැත්වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි. පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යහරණයෙන් අවසන් කෙරින. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 18ක් නාම යෝජනා බාර දුන්නේය. ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 15කි. ඉන් කණ්ඩායම් 4ක නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරින. ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 13කින් නාම යෝජනා ලැබී ඇත. ස්වාධීන කණ්ඩායම් 9ක්ද මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරති. කළුතර දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 14ක් නාම යෝජනා බාර දී තිබේ. ඉන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරින. දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ වදින දේශපාලන පක්ෂ සංඛ්‍යාව 14කි. ස්වාධීන කණ්ඩායම් 4ක්ද නාම යෝජනා බාර දුන්හ. මාතර දිස්ත්‍රික්කයට තරඟ වදින දේශපාලන පක්ෂ සංඛ්‍යාව 14කි. ස්වාධීන කණ්ඩායම් 5ක්ද තරඟ කරති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 9කින් නාම යෝජනා බාර දී තිබේ. ස්වාධීන කණ්ඩායම් 4ක්ද එම දිස්ත්‍රික්කයට තරඟ කරති. එක්සත් ජනතා නිදහස් සද්ධානයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද උදේ නාම යෝජනා බාර දුන්නේය. අමාත්‍ය පීසියන ගමගේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි කණ්ඩායම් නායක හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජේරාල්ද සිල්වා යන මහත්තුරු මේ අවස්ථාවට සහභාගී වූහ. දකුණු පළාත් සභා මැතිවරණයේදී 3-2කට එහා ගිය 6-5ක ජනතා වරම ස්ථිර ලෙසම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිමිවන බව අපි වගකීමෙන් යුතුව මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේද ගාල්ල දිස්ත්‍රික්කයට අද නාම යෝජනා බාර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් ඊට එක් වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා අද උදේ බාර දුන්නේය. අමාත්‍ය ඩල සලහ පෙරුම කණ්ඩායම් නායක චන්දිම රාසපුත්‍ර යන මහතුරු මේ අවස්ථාවට සහභාගී වූහ. අපේ ජයග්‍රහණය ඒකාන්තයක් නියතයක්. මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ තෝරාගත්තු මේ කණ්ඩායම කෙරෙහි විශ්වාසය තියන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නාම යෝජනා බාර දෙනු ලැබුවේ එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කණ්ඩායම් නායක සෝමවංශ කෝදාගොඩ යන මහත්තුරුද මේ අවස්ථාවට එක් වූහ. මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පක්ෂය තුලින් ජනාධිපතිතුමාගේ පක්ෂය තුලින් වැඩි වෙන්න ගම තුල පළාත් සභාව තුළ නියෝජනය වැඩි වෙනවා. ඒ තුලින් ගම තුලට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය හා ගමේ නියෝජනයේ පළාත් සභාව තුළ හා මධ්‍යම ආණ්ඩුව තුළට ප්‍රතිපාදන ගලාගෙන යනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙවර ජනතාව ඒ වගේ තීන්දුවක් ගනී කියලා. පළාත් සභාවේ ගේවර 3-2ක බලයක් ලබා ගත්තා. මේවර දකුණු පළාතේ 6-5ක බලයක් ලබා ගැනීම සඳහා සටනක් මෙහෙවනවා. එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා අද උදේ බාර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා
කණ්ඩායම් නායක කිසිරි කාඩපිරියන මහතුරු ඊට සහභාගී වූහ. කොළඹ දිස්ත්‍රික්කයේද එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා කණ්ඩායම් නායක මංජුශ්‍රී අරංගල මහතාගේ ප්‍රධානත්වයෙන් අද බාර දෙනු ලැබිය. එක්සත් ජාතික පක්ෂ විදියට අද අපිට අලුත් ජවයක් ලැබිලා තියෙනවා. අලුත් ගමනක ආරම්භයක් ඇති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා අද බාර දෙනු ලැබුවේ කණ්ඩායම් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතා විසිනි. අපි ඡන්දයට කලින් අත්‍තරම දැනුවත් කිරීම කරා. මොකද මේ මැදිවර නීති අනුව ගත්තොත් ගේන්ජට යන්නත් බෑ. පැත්ත කරලා ඉන්න තමයි තියෙන්නේ. මුස්ලිම් කොංග්‍රසයේ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නාම යෝජනාද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද බාර දෙනු ලැබිය. නාම යෝජනා බාර දීමෙන් පසු පක්ෂ කිහිපයක ආධාරකරුවෝ ප්‍රීති ഘോഷා පැවැත්වූහ. මැතිවරණ විශේෂාංගය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු අපේක්ෂකයෝ මාතර නගරයේදී මහත් හරසරින් පිළිගනිති. අතිවිශාල ජනකායක් මේ අවස්ථාවට එක් වූහ. දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයේද විවෘත කෙරිණ. ශිලාචාර යුක්තිගරුක මහත්මා දේශපාලනයකට සූදානම් වන්නේ ජනහමුව ඇමතු සන්ධාන කණ්ඩායම් නායක චන්ද්‍රමා රාසපුත්ත මහතා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය. එතුමාගේ ජයග්‍රහණය සංකේතවත් කරන්නට මම හිතන්නේ චන්ද්‍රමා රාජපුත්‍ර අපේ අනාගත නායකයා අපේ නායකයා ජනතාවගේ අභීත හදවතේ වැටිකාවට මාතර ජනතාව සුවිශේෂයි කියන එක අපිට මේ අවස්ථාවේදී පැහැදිලිවම පෙන්වන්න පුළුවන්. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි මාතර කාටවත් දෙවුනි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණයේදී ශීලාචාර මැතිවරණය කරන්න, විනීත මැතිවරණය කරන්න. තමුන්නාසලා සියලු දෙනාටම ආරාධනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟවදින හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිගේ දේශපාලන ගමන් මගට ආශිර්වාද කිරීමේ පින්කමක් ඇයගේ නිවසේදී අද උදේ පැවැත්වින. මහාචාර්ය තිස්ස විතාරණ වාසුදේව නානායක්කාර මෛත්‍රීපාල සිරිසේන සාලින්ද දිසානායක යන අමාත්‍යවරුද මහජන නියෝජිතයෝ පිරිසක්ද පින්කමට සහභාගී වූහ. මේ ගමන නවත්තන්නේ අපි අන්තිම ජයග්‍රහණයේ ප්‍රතිඵල ලැබුණයින් පස්සේ තාමත් හොඳ පිරිසක් මගේ වටේ ඉන්නවා. මට මගේ වයස්වල තරුණ පිරිසක් ඉන්නවා. මට උපදේශ අනුශාසනා දෙන වැඩිහිටි පිරිසක් ඉන්නවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන ප්‍රධාන කාර්යාලය ගාල්ල නගරයේදී අද විවෘත කෙරිණ. කණ්ඩායම් නායක හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා විය. නිමල් සිරිපාල් ද සිල්වා පියසීන ගමගේ යන අමාත්‍යවරුද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාද මනෝෂ නානායක්කාර රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ අවස්ථාවට සහභාගී වූහ. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුද තවත් උත්සන්න වෙයි. පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ ඇති වූ ගැටුම් වලින් මේ බව තහවුරු වී තිබේ. පක්ෂයේ ජාතික නාම යෝජනා මණ්ඩලයේ තේරීම් කමිටුවෙන් තමා ඉල්ලා අසූ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි. ඔහු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්ද යොමු කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලයිස්තුව පිළිබඳව තමා කලකිරීමෙන් සිටින බව එහි දැක්වේ. මෙවර පළාත් සභා මැතිවරණයේ ජයගැනීමේ බලාපොරොත්තුව නාම යෝජනා තනිකමැත්තට තීරණය කිරීම නිසා විනාශ වී ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයටද එරෙහි වී ඇතැයි ඔහු චෝදනා කරයි. ඒකාධිපති තීරණ ගැනීමේ අනිටු විපාකවලට පක්ෂ නායකත්වයේ වගකිය යුතු බව රවි කරුණානායක මහතා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පෙරෝසා මුසම්මිල් මහත්මියද එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවෙන් අද ඉල්ලා අසූවාය. නායකත්ව මණ්ඩලයේ අර්බුදකාරී තීරණ නිසා පක්ෂය පිළිබඳ ජනතා විශ්වාසය දිනෙන් දින පළුදුන බව ඇය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙකුගේ බූදලයක් ලෙස ක්‍රියා කිරීම බහුතර පාක්ෂිකයන්ට බලවත් අසාධාරණයක් බවද ඇය පෙන්වා දෙයි. එම පක්ෂය සමග මින් ඉදිරියට කිසිදු සම්බන්ධතාවක් තමාට නැතයි පෙරෝසා මුසම්මිල් මහත්මිය අවධාරණය කරයි.
නාම යෝජනා පිළිබඳ ගැටලුවක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පිරුව මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පහර දීමට දැරූ ප්‍රයත්නයක්ද ඊයේ ව්‍යාර්ථ කෙරෙන. නාම යෝජනා දීමේදී තමාට විපක්ෂ නායකවරයා අසාධාරණ ලෙස සැලකූ බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි. මම ඒකට පිළිතුර බලාපොරොත්තු වෙන තමයි එදා කණ්ඩායම් රැස්වීම අපිට අපේ ප්‍රශ්න කතා කරන්න අපේ වෙන තැනක් නෑ. අපි ප්‍රශ්න කතා කරනවා එතෙන්දී. මම එතෙන්දී අපි මේක ගැන ප්‍රශ්න කරාම නායකතුමා නැගිටලා ප්‍රශ්න කියන එකලා දිව්වා එතුමා. ප්‍රශ්නෙට මොන දෙන්නේ නැතුව. ඉතින් එතෙන්දී එයාට දුවන්න එපා ප්‍රශ්නෙන් පැනලා දුවන්න එපා. ප්‍රශ්නෙන් පැනලා දුවන නිසා ප්‍රශ්නේ මගන්න නිසා අපේ පක්ෂේ පරාදර තියෙන්නේ. මේකට මොන දෙන්න කියලා තමයි මම ඉල්ලීමක් කරේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකාධිපති පාලනය එක්සත් ජාතික පක්ෂයේ තවදුරටත් වලපල්ලට ඇදගෙන යන බවට එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු චෝදනා කරති. රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඔහු තමන්ගේ පක්ෂය ඇතුලේ වෙනස් මතයක් දරන මිනිස්සු පාගන්න පොඩි කරන්න පුළුවන් නම් මරා දාන්න උත්සාහ කරනවා නම් එහෙම නායකයෙකුට කවුරු හරි හිතනවා නම් ශ්‍රී ලාංකික ජනතාව මේ රටේ බාරකාරත්වය ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි කියන්නේ අනේ මහත්තයා ඔක මිත්‍යාවක්. අද පැහැදිලිව පේන්න තියෙන එක දෙයක් තමයි කරු ජයසූරිය කියන චරිතය නායකත්ව මණ්ඩලයේ ඉන්න සභාපතිවරයා අද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාර්යාල කාර්යසහායක බවට පත් වෙලා තියෙනවා. අපි නුවර පළාතේ ඡන්දේ තියෙනකොට කුරුණෑගල වයඹ පළාතේ ඡන්දේ තියෙනකොට අපි කිව්වා 140ක් කරන් පෙන්නන්නයි කියලා. ඒක කරගන්න බැරි වුණා එක්සත් ජාතික පක්ෂ. ගත්තේ 122යි. අපි අද කියනවා ජනාධිපති මැතිවරණයකට කලින් යන මැතිවරණ දෙකක් තමයි මේ මැතිවරණ දෙක. මේ මැතිවරණ දෙකේ අඩුම ගානේ මේ දිස්ත්‍රික්ක පළාත් දෙකේ 130ක් කරන් පෙන්නන්න. මතක තියාගන්න අප්‍රේල් මාසේ මේ ඡන්දේ පරාජයත් එක්ක නැවතත් රනිල් නායකත්ව මණ්ඩලය යන්නයි කියලා පාගමන අපි ආරම්භ කරනවා නුවර ඉඳලා. පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය නිසා තමන් හාස්‍යයට ලක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකලාපය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම අතර වෙනස පැහැදිලි කරමින් හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය. අගමැතිතුමාගේ දුවගේ මගුල් ගෙදර ගියපු වෙලාවේ මම හිටියේ හිල්ටන් නෝත්ලේ අන්තිම කොනේ පුටුවක් දාගෙන හිටියේ. ඒතර මගේ එහා පැත්තේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, සුජීව සේනසිංහ මැතිතුමාලා, අපි ඔක්කොම ප්‍රසන්න රණතුංග මේ මහමැතිතුමාලා ආණ්ඩුවේ කට්ටිය ඔක්කොම එක මේසේ හිටියා. දැන් මට තමයි පේන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළට එනවා ඉස්සෙල්ලා. මොකද අනිත් පැත්තේ මිත්‍ය තියෙන්නේ. මම දැන් දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් කට්ටියත් එක්ක එනවා. මේක ඇතුලේ හෝල් එක ඇතුලේ 600ක් විතර ඉන්නවා. තම බැලුවා රටේ ජනාධිපති අපේ දෙමව්පියෝ අපිට උගන්ලා තියෙන දේ ගරු කරන්න ඕනේ. දැන් පුටුවෙන් නැගිටින්නද එපාද? මම බැලුවා නැගිට්ටොත් දායසිරි ගියා විතරයි. මුන් කියනවා මං තමයි ඊගාවට යන්නේ කියලා. මම බැලුවා පුටුවෙන් නැගිට්ටොත් බැනුම් නොගැටිට්ටොත් බැනුම්. මොකද්ද කරන්න කියලා මං එනකොට මං දැකලා රංජිත් මන්දුම් බණ්ඩාර මහත්තයා කිව්වා අන්න අර එනවා කියලා. කියලා දැන් මං පුටුවේ 3 කාලට නැගිට්ටා. ෆුල් නැගිට්ටේ නෑ 3 කාලට නැගිට්ටම ජනාධිපතිතුමා මේ ඇතුළට යන ගමන් මාව දැකලා මාව බදාගෙන කිව්වා අර එනවා කිව්වා නේද මං බලාගෙන හිටියේ මේ බලන් ඉන්නේ කියලා මිරිකලා ගියා. විනාඩි 5කට පස්සේ අපේ ලොක්කා ආවා. මං දැන් පුටුවෙන් නැගිට්ටා. මං නැගිලා සර් දිහා බලලා සර් කිව්වා. කියලා අනිත් පැත්තෙන් බලාගෙන ගියා. දැන් මට අරුන් ඔක්කොම hina වෙනවා. වේදිකේ මේ පුටුවේ හිටපු මේ මේසේ හිටපු. ඔක ඇත්ත යථාර්ථය. පස්සක් තියෙනවා පක්ෂය ඇතුළත. මැතිවරණ වේදිකාවෙන් විශේෂාංගය. හිරිකොදල දැන් මිනිස්සු කියන්නේ හිරිකිත කියලා. එහෙම තත්ත්වයක් අද පත් වෙලා තියෙනවා. අපේ උන් කියනවා අපිට ආණ්ඩුව ගන්න බෑ කියලා. මේ ආණ්ඩුව අද ශීඝ්‍රයෙන් වැටෙනවා. ඒකේ ලකුණු හැමතැනම තියෙනවා. පොදු අපේක්ෂකයා හොයනෝ දැක්කද මේ දවස්වල? දැන් සිංහල අවුරුද්දට හොයාගන්න පුළුවන් ඒ සඟුණුව මුත්ත. අඟිල්ල තියෙන ඔයාද මම නෙවෙයි බබ්බු වගේ. අඩු ගානේ තරඟට නෙවෙයි. අපේ නායකයා මේ වේදිකාවේ නගිනකොට අර ඔය කියන ඒ හාදේක් පරපැත්තෙන් නග ගන්නකො බලන්න. පතෝල කොටියේ පඹේ වගේ. ලංකාවට මීට කලින් කුඩු ගෙනාවේ කොහොමද? ඊයංගොලේක දාලා කරුණු ගෙඩිය සයිස් එකට ගුලි දෙක තුනක් හදලා ඒ ගුලි දෙක තුන ගිලලා කටුනායක එයාපෝට් එකෙන් එළියට පැනලා වස්ති කරලා එළියට ගත්ත කුඩු. දැන් කන්ටේනර් ගණන් වලින් කුඩු එන්න පටන් අරන් තිබෙනවා. එතකොට අහුවෙන්නේ නැතුව යනවා නම් කන්ටේනර් නෙවෙයි නැව් පිටින් ගියත් ප්‍රශ්නයක් නෑ. ඒකයි මේගොල්ලෝ කියන්නේ. කන්ටේනර් එක ඇල්ලුවම
එතකොට කියනවා දැන් කුඩු වෙන්නේ කන්ටේනර් පිටින්. මේකෙන් අවසානයේ වෙන්නේ මේ මැඩ පැවැත්වීමේ උනන්දුව ඒ නිලධාරීන්ගෙන් හිලවීම ඇරෙන්න වෙන දෙයක් නෙවෙයි. මූණු සයකි අද්දොලසකි මෛරා පිට වාහනේ රූණු රටේ වැඩ සිටින කන්ද කදිර දේවනේ ලූණු මිරිස් සීනි ටිකේ මිල වැඩි කර කාරණේ වානු බැරිය එලවා දෙනු පාලනේ මෙහෙම කියපු රත්තරන් නේද අද රාජපක්ෂ පාලනේ සවි කරන්න යන්නේ. පක්ෂීතිජෝ තේරෙන්නේ නැහැ. ඒක නිසා මම තමුන්නාසෙට කියනවා මම කරවල කෑල්ල තරම් ස්ටේට් නක මිනිහෙක් නෙද යාමුදනේ බඩු බිල වැඩි කියලා. ඒත් අහුවේ නැහැ. ඇයි මේ රටේ ජනතාව බඩගෝස්තරවාදී දේශපාලනේ නෙවෙයි නියැලන්නේ. රට ගැන හිතන, ජාතිය ගැන හිතන, මව්බිම ගැන හිතන ජාතියක් හැටියට ශ්‍රී ලංකා ජාතිය අදයි එළින්ම ඉන්නයි කියන එක මම තමුන්නාසෙට කියනවා. සිරිපාමලුවේ ස්ථාපිත නවගණ්ඨාරය සහ සෙල්මුවා 12 මහේ පහන මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ජහනා මැදේ හෙට විවෘත කෙරේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව දින 7ක මෙහෙයුමකින් කිලෝ 30000ක් පමණ බර මේ පූජා භාණ්ඩ නල්ලතන්නිය සිට ශ්‍රීපා මළුව දක්වා ප්‍රවාහනය කළේය. එම්මයි 17 වර්ගයේ ගුවන් යානයට ගමන් වාර 26කින් මෙහෙයුම නිම කළ හැකි වේ. අද මධ්‍යම රාත්‍රිය දක්වා නල්ලතන්නියේ පිරිත් සජ්ජායනා කරේ. මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය 509ක් ඊට සහභාගී වන බව ශ්‍රීපද අස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති. මහා සංඝරත්නයේ පෙරටු කොට සදහැවත් වූ අද රාත්‍රී 12ට සිරිපා මළුව දක්වා කරුණා කිරීම ආරම්භ කරති. බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වේ. ධර්මපාල පරපුරේද සහභාගීත්වයෙන් මේ ඓතිහාසික වාර්තාව සකස් කෙරිණ. මහා සංඝරත්නයේ ප්‍රමුඛ බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ සමාජිකයෝ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා අද හමු වූහ. ශ්‍රී ලංකාව දිගු කාලිනව මුහුණ පාන ගැටළු වලට ජනතා ප්‍රකාශ ලබා ගනිමින් නියෝජිත විසඳුම්ද ජනාධිපතිතුමා වෙත බාර දුන් වාර්තාවට ඇතුළත් කර තිබේ. අනගාരിക ධර්මපාලතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් ලබන සැප්තැම්බර් 17 වන දින සිට ලබන වසරේ සැප්තැම්බර් 17 දක්වා අනගාരിക ධර්මපාල වසර ලෙස නම් කිරීමට මෙහිදී තීරණය කෙරිණ. ඒ වෙනුවෙන් විශේෂ ජාතික උත්සවයක් සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ආචාර්ය පූජ්‍ය වෙලමිටියාවේ කුසල ධම්ම පූජ්‍ය බලංගොඩ සෝබිත, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදුවේ ගුණානන්ද, ශාස්ත්‍රපති පූජ්‍ය දරණාගම කුසල ධම්ම යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර යන මහතුරුද මේ අවස්ථාවට සහභාගී වූහ. සබ්බ මංගලං මංගලං රක්ඛන්තු සබ්බ තබ්බ බුද්ධානුභාවේන. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණයකට සහාය නොදෙන බව ඕස්ට්‍රේලියාව පවසයි. මේ අතර අන්තර්ජාතික තලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිට පූර්ණ සහාය දෙන බවට රුසියාවද සහතික වේ. ශ්‍රී ලංකාවට එරෙහි තවත් ප්‍රචාරාත්මක වාර්තාවක් ඊයේ එළි දක්වා තිබින. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ජූලි බිෂොප් මහත්මිය රජයේ ස්ථාවරය පැහැදිලි කළාය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයකට සහාය නොදක්වන බව ඇය අවධාරණය කරයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයකට ඕස්ට්‍රේලියාවේ සහාය පළවේ. මේ අතර රුසියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක සර්ගෙයි සෙලස්නජාක්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධෝත පිරිසක් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කුඩි මහතා හමු විය. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුව රුසියානු නියෝජ්‍ය කතානායකවරයා මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ ස්ථාවරය පැහැදිලි කළේය. දිගුකාලීන සංස්කෘතියක් ඇති ශ්‍රී ලංකාව අභියෝග ජයගෙන සියලු ජාතීන්ට යහපත උදා කරන වාතාවරණයක් සැකසීමේ යෙදී සිටී. අන්තර්ජාතික තලයේ මිතුරෙකු ලෙස රුසියානු රජය සහ පාර්ලිමේන්තුව සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව නියෝජ්‍ය කතානායක සෙලස්නජාක් මහතා ප්‍රකාශ කළේය. Parliament and Russian Federation with නිෂාදී අපේ රටේ අධිවේගී මාර්ග ජාලයේ මාර්ග කිහිපයක ඉදිකිරීම මේ වන විට සිදු වෙමින් පවතිනවා. ඔව් මේ අතරින් මාර්ග දෙකක ඉදිකිරීම නිම කරලා ලබන මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට තීරණය. ඒ කොළඹ පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර. මේ වාර්තාව වැඩ නිම වෙමින් පවතින කොළඹ පිටත වටරවුම් මාර්ගය පිළිබඳවයි. අදියර 3ක් යටතේ ඉදිකෙරෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පළමු අදියර මේ වන විට 95%කට වැඩි ප්‍රමාණයකින් වැඩ නිම වෙලා. එය ඉදිකෙරෙන්නේ කොට්ටාව මාකුඹුර අන්තර් හෝමාරුවේ සිට කඩුවෙල දක්වායි. දුර කිලෝමීටර 11ක්. දෙවැනි අදියර යටතේ කඩවත දක්වාත්
දෙවැනි අදියර යටතේ කඩවත සිට කෙරවල පිටිය දක්වාත් ඉදිකිරීම් සිදු කෙරෙනවා. 2009 වසරේ දෙසැම්බර් මාස 7 වෙනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කළ පිටත වටරවුම් මාර්ගය මන්තිරු 4කින් සමන්විතයි. කොළඹ නගරයට ඇතුළු වන හා පිටවන සියලු මාර්ග පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කෙරෙනවා. පළමු අදියර යටතේ රථවාහන හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීමට නියමිතයි. මාර්ගය විවෘත කොට වසර 1කමාරක් ඇතුළත අතුරුගිරිය පෝරේ අන්තර් හුවමාරුව ඉදිකෙරෙනවා. මේ ස්ථානයේ අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට තීරණය කරනු ලැබුවේ ව්‍යාපෘතිය අතරවාරයේ වීම මීට හේතුවයි. කොට්ටාව සිට පැමිණෙන සියලු රථවාහනවල පිටවීම සිදුවන කඩුවෙල කොතලාවල අනෙක් අන්තර් හුවමාරුව ඉදිකෙරෙනවා. මෙය తాවකාලික අන්තර් හුවමාරුවක්. ස්ථිර අන්තර් හුවමාරුව කඩුවෙල ලෝ ලෙවල් මාර්ගය ආශ්‍රිතව ඉදිකෙරෙන්නේ දෙවැනි අදියර යටතේ. කඩවත දක්වා මාර්ගයේ දෙවැනි අදියර ඉදිකිරීම දැන් 50%කින් පමණ අවසන්. මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලදී ඉතා අසීරුවෙන් ජයගත යුතු අභියෝග මුණ ගැසෙනවා. මේ තියෙන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් ඉතා අසීරුවෙන් ජයගනු ලැබූ එවැනි අභියෝගයක්. මේ තමයි ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවී ඇති දිගම පාලම. අතුරුගිරිය කඩුවෙල අතර වගුරු ප්‍රදේශය හරහා ඇති මේ බෝක්කු පාලමේ දිග කිලෝමීටර් 3.2ක්. පස්පුරවා මාර්ගය ඉදිකිරීමේදී පරිසර සමතුලිතතාව රැක ගැනීම අනාගත ජල ගැලීම් වළක්වා ගැනීම මෙහි අරමුණයි. වියදම තරමක් අධික වූද මෙය දිගුකාලීන පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම මෙම ඉදිකිරීමට පාලං ඒ කියන්නේ සියලුම ප්‍රධාන සහ අතුරු මාර්ග සඳහා ගුවන් පාලං 9ක් විතර තියෙනවා. ඒ වගේම කොළඹ අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය සඳහා යටිබිම් මාර්ගයක් සහ හෝමාගම ස්පිරිතාල පාර සඳහා යටිබිම් හරස් මාර්ගයක් ඉදි කරලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙම දැවැන්ත ඉදිකිරීම සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සහයෝගය ඉතාමත්ම වැදගත් වුණා. රුපියල් කෝටි 2500ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව සිටින්නේ චයිනා හාබර් ඉංජිනේරු සමාගමයි. ශ්‍රී ලංකා රජයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් චීන හා ජපාන ඉංජිනේරුවන්ද මෙහි සේවයට එක්ව සිටිනවා. මාර්ගය විවෘත වීමත් සමග කොට්ටාව මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විශාලතම හා සංකීර්ණතම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ බවට පත්වනු ඇති. එහි භූමිය වර්ග මීටර 1,70,000ක්. මේ මාර්ග පද්ධතිය විවෘත වීමෙන් පසු එය ශ්‍රී ලංකා මාර්ග පද්ධතියේ මෙන්ම ආර්ථිකයේද නව පරිච්ඡේදයක් සටහන් කරනු ඇති. ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය සූරියවැව ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ. අද උදේ ඊට මුල්ගල තබනු ලැබිය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ දක්ෂිණ සරසවිය සඳහා සූරියවැව නුගගස්යාය ප්‍රදේශයේ අක්කර 148ක භූමි ප්‍රදේශයක් වෙන් කෙරින. මෙය මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයේ බවට පත්කිරීමේ තවත් අදියරකි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊට මුල්ගල් තැබින. නිර්මිත පරිසරය අවකාශිත විද්‍යාපීඨයේ සහ පරිගණක විද්‍යාපීඨයේ මුල් අදියර ලබන වසරේ නිම කෙරේ. දෙවන අදියර යටතේ ගොඩනැගිලි 20ක් ඉදිකිරීමට නියමිතය. ඊට ක්‍රීඩාගාර, පුස්තකාල, පරිගණක සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්, ගුවන් නියමු පුහුණු පාසල සහ හෙලිකොප්ටර් අංගනයක්, කළමනාකරණ පීඨ ඇතුළු තවත් පීඨ 3ක් අයත්ය. රජය මීට රුපියල් කෝටි 200ක් වැය කරයි. මෙහි උපාධි පාඨමාලා රසක් ලබන වසරේ ආරම්භේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියාඩ්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයා මාෂල් කෝලිත ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න යන මහත්මීහුද මේ අවස්ථාවට එක් වූහ. චිතකුණි පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වෙනි දිනය අදයි. දිනේ නිමාවීමට පළමුවෙනි වෙනුවෙන් බංග්ලාදේශය කඩලු 8ක් දැවී ලකුණු 409ක් ලබා සිටියා. ඒ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 587ට පිළිතුරු වශයෙන්. අද තරගයේ ආරම්භයේ බංග්ලාදේශය පළමුවෙනි වෙනුවෙන් කඩලුක් දැවී ලකුණු 87ක් රැස් කරගෙන සිටියා. ඔවුන්ගේ දෙවැනි කඩල වෙනුවෙන් ශම්සූර් රෙහමාන් සහ ඉම්රෝල් කායිස් විශිෂ්ට සමෘද්ධතාවක් ගොඩ නැගුවා. ඔවුන් දෙදෙනා සිය මංගල ටෙස්ට් ශතක වාර්තා කිරීමත් විශේෂත්වයක්. ශම්සූර් රෙහමාන් ලකුණු 106යි. ඉම්රෝල් කායිස් ලකුණු 115ක් රැස් කළා. අයිබෝවන්